අපි එතකොට මේ ගානක් හදද්දී මේක දැක්ක ගමන් අපිට පේන්න ඕනේ මෙන්න මේ එක බෙදීම A එක බෙදීම B මේ වගේ තියෙනවා නම් එක්ක මේක sin ප්‍රමේය වෙන්න ඕනේ එක්ක මේක cos ප්‍රමේය වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙන්න cos වලින් දීලා තියෙන්නේ. එහෙනම් මේක එක්ක cos ප්‍රමේය කියලා අපිට නිගමනයකට එන්න පුළුවන් මේ 100%ක්ම බෑ. එතකොට මෙතන තියෙන්නේ cos වර්ග A බෙදීම 2. මෙතන තියෙනවා cos වර්ග B බෙදීම 2. හරිද? එතකොට ඔය වගේ ගානක් තියෙද්දි අපිට අපි ඉස්සෙල්ලම sin ප්‍රමේය හරි cos ප්‍රමේය හරි දානවා නම් මේකේ වර්ගපද අයින් කරගෙන ඉන්න ඕනේ. වර්ගපද තියෙද්දි අපි කාටවත් sin ප්‍රමේය හෝ cos ප්‍රමේය දාන්න බෑනේ. එතකොට මේකේ වර්ගපද අයින් කරගන්න නම් අපි දන්නවා මෙහෙම සූත්‍රයක්. අපි දන්නවා cos A සමානයි දෙවතාවක් cos වර්ග A බෙදීම 2යි ඍණ 1. මෙන්න මේ සූත්‍රයට අනුව අපිට පුළුවන් මෙන්න වර්ග වෙනවා. අපිට පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන් cos වර්ග A බෙදීම 2 තියෙනවනේ. අන්නේ cos වර්ග A බෙදීම 2 උක්ත කරගන්න පුළුවන්. එතකොට අපිට එනවා cos A ධන 1 බෙදීම 2 සමානයි cos වර්ග A බෙදීම cos වර්ග A බෙදීම 2 කියලා. හරිද? අන්නේ ඔය සූත්‍රය අපිට පුළුවන් අර හරියේ ආදේශ කරන්න. එතකොට ඔයාලා මේ වගේ සූත්‍රයක් ආදේශ කරනකොට මේවා පුළුවන් තරම් හිතින් සුළු කරලා මෙතන ආදේශ කරන්න. ඒක ගණන් හදලම පුරුද්දට පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතන එක බෙදීම A මෙතන අපිට පුළුවන් cos වර්ග A බෙදීම 2නේ. එතකොට අපි අතන ආදේශ කරගත්තා cos වර්ග A බෙදීම 2 සමානයි cos A ධන 1 බෙදීම 2. එතකොට ඉතින් අපි ලියන්න පුළුවන් cos A ධන 1 බෙදීම 2. එතකොට මෙන්න මේ cos වර්ග B බෙදීම 2 cos වර්ග C බෙදීම 2 ඕවටත් අපිට පුළුවන් ඒ විදිහටම ආදේශ කරගන්න. එතකොට එක බෙදීම B cos වර්ග B බෙදීම 2 ලියන්න පුළුවන් අපිට cos B ධන 1 බෙදීම 2 කියලා. ඒ වගේම මෙතන ලියන්න පුළුවන් එක බෙදීම C ට ලියන්න පුළුවන් cos C ධන 1 බෙදීම 2 කියලා. හරිද? මෙතෙන් අපි ලියන්න ඕනේ මේ LHS කියලා සර්වසාම්‍ය විදියෙන් සුළු කරන්නේ. හරිද? එතකොට මේ ගත්ත පස්සේ අපිට දැන් පේනවා මේක cos සූත්‍රය මේකට දැන් දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේ cos පදවලට cos සූත්‍රය දානවා. එතකොට අපි cos සූත්‍රය දැම්මොත් එක බෙදීම A cos A දිනවනේ cos A වලට දාන්න පුළුවන් cos A කියන්නේ B වර්ග ධන C වර්ග මෙන්න මේකේ සිම්පල් අකුරේ අඩු වෙනවා මේකේ දේවතාවක් BC. හරිද? ඊට පස්සේ එතන තව දෙකක් තිබ්බනේ මේ දෙක මේ පැත්තෙන් ලියන්න පුළුවන් 2යි A කියලා ලියමු. මෙතන 2යි BC මේ පැත්තෙන් ධන එකකුත් එනවා. හරිද? ඔතන වරහන්. ওই විදිහටම අපි මෙතන ගත්තොත් දැන් එක බෙදීම B ට ලියන්න පුළුවන් A වර්ග ධන B වර්ග A වර්ග C වර්ග ඍණ B වර්ග බෙදීම දෙවතාවක් AC. මෙතන ලියන්න පුළුවන් එක බෙදීම C කියලා A වර්ග ධන B වර්ග ඍණ C වර්ග. හරිද? මෙතන ලියන්න පුළුවන් දෙවතාව B. මෙතන පිටින් ධන එකක් එනවා. මෙතන ධන එකක් එනවා. මේනේ ධන එක මෙතන තියෙනවනේ. මෙතන ධන එක මෙතන තියෙනවා. ඔය වගේ. ඊට පස්සේ අපි මේ හදාගත්ත එකට මෙතන අපිට පේනවා 4යි ABC තියෙනවා. මෙතනක් තියෙනවා. මෙතන දෙකක් එනවා. මෙතනක් දෙකක් එනවා. මෙතනක් තියෙනවා 4යි ABC කියලා. මෙතනක් තියෙනවා 4යි ABC කියලා.
එතකොට අපිට පුළුවන් මේකෙන් 4යි ABC ගන්න ගමන් 4යි ABC පොදු ගුණාකාරය කියලා ගන්න ගමන් මෙතන ධනයකින් සුළු කරන්න පුළුවන්. ඒ විදිහට ගමු. 4යි ABC B වර්ග C ධන C වර්ග ඍණ A වර්ග ඉතින් සුළු කරනවා. ධන දෙවතාවක් BC. මෙතනින් එනවනේ 2B 2B මෙතන 4B AC 4යි ABC කියලා ලියමු. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් A වර්ග ධන C වර්ග ඍණ B වර්ග මෙතන ධන එකක් තියෙනවනේ. එතන ලියන්න පුළුවන් දෙවතාවක් AC. ඉතින් අපි ගුණ කරාට සුළු කරන්නේ AC වලින්. ඉතින් BC වලින්. එනවනේ. next කරන කෙනෙක් නම් ඕක පේන්න ඕනේ. 4යි ABC මෙතන ලියන්න පුළුවන් ඒ විදිහටම A වර්ග ධන B වර්ග ඍණ C වර්ග ධන දේවතාවක් AB. එතකොට මෙතන තියෙනව නේද B වර්ග ධන C වර්ග ධන දේවතාවක් BC. ඔන්න ඕක අපිට ලියන්න පුළුවන් නේද? B ධන C ගේ සම්පූර්ණ වර්ගය ඍණ A වර්ග කියලා. ඒක ලියන්න පුළුවන්. එතකොට 4යි ABC මෙතනත් ලියන්න පුළුවන් A1 C ගේ වර්ග ඍණ B ගේ වර්ග. මෙතනත් 4යි ABC මෙතනත් ඒ විදිහටම A වර්ග ධන A ධන B ගේ සම්පූර්ණ වර්ගය C වර්ග. හදන්න පුළුවන් 4යි ABC කියලා. එතකොට ඔහොම ගත්ත එක හරිද? මෙතන අපිට පේනවා වර්ග දෙකක අන්තරයේ සාධක තියෙනවා. වර්ග දෙකක අන්තරයේ සාධක විදිහට අපි මේක ලියා ගන්න පුළුවන්. එතකොට ලියන්න පුළුවන් B ධන C ඍණ A B ධන C ධන A බෙදීම 4යි ABC. ওই විදිහටම A ධන C ඍණ B A ධන C ධන B ඔකත් ලියන්න පුළුවන් 4යි ABC කියලා. ওই විදිහට මෙතනත් ලියන්න පුළුවන් A ධන B ඍණ C A ධන B ධන C බෙදීම 4යි ABC. ඊට පස්සේ අපිට මෙතන මේ හරිය පේනවා මේ A ධන B ධන C A ධන B ධන C A ධන B ධන C මේ හරිය තියෙන්නේ. ඊට පස්සේ අන්න ඒ පදේ 4යි ABC කියන පදේ පොදුවට ගන්නවා. එතකොට A ධන B ධන C 4යි ABC පොදුවට ගත්තම අපිට එනවා B ධන C ඍණ A. මෙතනින් එනවා A ධන C ඍණ B. මෙතනින් එනවා A ධන B ඍණ C. ඔන්න ඕක අපි සුළු කරගත්තොත් අපිට පෙන්වන්න තියෙන්නේ මේකනේ. අන්න මේක සුළු කරගත්තොත් අපිට මේ C ට මේ C කැපෙනවා. මේ B ට මේ B කැපෙනවා. මේ A ට මේ A කැපෙනවා. එතකොට A ධන B ධන C මෙතනින් එනවා A B C. ඒක අපි ලියන්න පුළුවන් A ධන B ධන C කියලා. ඕක සම්පූර්ණ 4යි ABC. ඊට පස්සේ මෙන්න මේ තියෙන පදේ තියෙනව නේද? ඕක කියන්න පුළුවන් අපිට A ධන B ධන C ගේ සම්පූර්ණ වර්ගය 4යි ABC. එතකොට අපිට එනවා අපිට ලියන්න පුළුවන් LHS සමානයි RHS කියලා. මේ පදය මෙතෙන්ට සමාන වෙනවා.